ලොකු කැලෑවක හැම ගහක්ම වාගේ බොහෝම උස්සට ශක්තිමත්ව තිබුණා. ආකාශයේ උසට අතු බෙදිලා විහිදාගෙන ඉන්නකොට හරිම ලස්සනයි. ඉතින් මේ උස්ගස් හරිම ආඩම්බරයෙන් තමයි අහස දිහා බලාගෙන හිටියේ. මේ ගස් අතරේ ඇදෙයිට ගිය මාදන් ගහක් තිබුණා. මාදන් ගහේ අතු ඇද වෙලා හැම අතකටම විහිදිලා. හරිම කැතයි. ලස්සන උස් ගස් අතරේ මේ කැත මාදන් ගහට කැලේ ලස්සන ගස් විහිළු තහළු කළා. වෙලාවකට මාදන් ගහට ලැජ්ජාත් හිතුණා. ඒත් තනි වෙච්ච මාදන් ගහ මොනවා කරන්නද? ඔය හැම දෙයක්ම අහගෙන හිටියා. මේ කැත ගහ හන්දා අපේ ලස්සනත් නැටිව යනවා. මේ කැත මාදන් ගහ මෙතන මොකට වැවුනද මන්දා? ඔය විදිහට තමයි උසගස් මාදන් ගහට විහිළු කළේ. උසගස් හින්දා හිර එළියවත් වැළඳ ගන්න මාදන් ගහට ලැබුණේ නැහැ. ඔන්න දවසක් දා ගස් කපන පිරිසක් මේ කැලේට ආවා. ෂා මේ ලී වලින් හොඳ අල්මාරි, පුටු, මේස හදන්න පුළුවන්. අපි උසගස් ටික ඔක්කොම කපාගෙන යමු. කණ්ඩායමේ නායකයා අනෙක් අයට කිව්වා. ලී කපන උසගස් සේරම කපාගත්තා. මේ මාදන් ගහ කපන්නේ නැද්ද? එක්කෙනෙක් ඇහුවා. එපා එපා ඕකෙන් මොකුත් හදන්න බෑ. ඔය ගහ ඇදයිනි නායකයා කිව්වා. අන්තිමේදී කැත මාදන් ගහ විතරයි කැලේට ඉතුරු වුණේ. මිනිස්සු අනෙක් ටික ඔක්කොම කපාගෙන ගියා. මාදන් ගහ එදා නම් හොඳටම hina වුණා. Taman ඇදේට ගියේ එකත් කොච්චර හොඳද කියලා. කෙලින් ගියා නම් ඇත්තටම සිදුවන්නේ අනෙක් අයට අත්හු ඉරණමයි.